විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීම ඇතුළු මැතිවරණ නීති සංශෝධනයට අවශ්‍ය තේරීම් කාරක සභාවක් ඉදිරියේදී යෝජනා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මැතිවරණ කොමිසම් සභාවේ උපාය මාර්ගික සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ඊයේ අරලියගහ මන්දිරයේදී පැවති අවස්ථාවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර සිටියා. මෙම හමුවේදී කරුණු පැහැදිලි කළ මැතිවරණ කොමිසම් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා 2024 මැතිවරණ කොමිසම් සභාවේ උපාය මාර්ගික සැලසුමට අදාළ මැතිවරණ නීති සංශෝධනය වීම අත්‍යවශ්‍ය කරුණක් බව පෙන්වා දුන්නා. මැතිවරණයට අදාළ ඇප මුදල් සංශෝධනය කිරීම, මැතිවරණයේ පැවැත්වෙන දිනයේ ඡන්දය දෙමීමට නොහැකි පුද්ගලයන් වෙනුවෙන් ඊට පෙර වෙනමම දිනයක් ලබා දීම, වයස අවුරුදු 18 සම්පූර්ණ වූ විගස ඡන්ද අයිතිය ලැබෙනසේ ඡන්ද හිමි නාම ලේඛනය මාස 3කට වතාවක් යාවත්කාලින කිරීම, විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීම, මැතිවරණ වියදම් පාලනය, ආබාධිත පුද්ගලයන්ට පහසුකම් සපිරී ඡන්ද මධ්‍යස්ථාන සකස් වීම සහ විශේෂ ව්‍යාපෘති යටතේ ඊ ඡන්ද ක්‍රමය ඇතුළු කරුණු රැසක් පිළිබඳ මැතිවරණ කොමිසම් සභාවේ නිලධාරීහු මෙහිදී අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළා.